අද මම හදන්න යන්නේ කොත්තු රොටි. මේකට අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් අපි කොත්තු වලට පාවිච්චි කරන කැරට් ලීක්ස් සහ සුදු ළූණු. මම අද පාවිච්චි කරන්නේ ඒ ටික විතරයි සහ කොත්තු රොටි වලට අවශ්‍ය රොටි. මුලින්ම අපි කැරට් ලීක්ස් ටික කපනවා. කපලා කොත්තු රොටි පැකට් එක අපි වතුරට තැම්බෙන්න දාලා ඒක තැම්බුණාට පස්සේ ඇල් වතුරෙන් සෝදලා පෙරා ගන්න ඕන. මේ රොටි ටික තැම්බෙනකන් අපිට අපේ සුදු ළූණු ටික කපා ගන්න පුළුවන්. සුදු ළූණු ටික කපාගෙන තෙල් එකට සුදු ළූණු දාලා ඉස්සෙල්ලාම ඊට පස්සේ අපේ රොටි ටික දානවා. ඒකත් හොඳට තෙලේ බැදෙන්න දෙන්න ඕන. ඊට පස්සේ ඒ පෑන් එකටම අපි කපාගත්ත ලීක්ස් කැරට් ටික දාලා ඒ සේරම හොඳට මික්ස් කරගන්න ඕන. අපේ රස පදමට අනුව දැන් ලුණු ටිකක් එකතු කරගන්න ඕන. ඊළඟට රසකාරක පැකට් එක එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳින් මික්ස් කරගන්න. මික්ස් කරගෙන ටික වෙලාවක් තියන්න අරින්න ඕන. දැන් මේකට වතුර ටිකක් එකතු කරගන්න. ගොඩක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයෙන්. ඊළඟට අපි ගම්මිරිස්, මිරිස් කුඩු මෙන්න මේ ටික එකතු කරලා ටිකක් තැම්බෙන්න අරින්න ඕන. දැන් අපේ කොත්තු රොටි එක ලෑස්ති. මේක චිකන් එක හරි බිත්තර කරි එකක් එක්ක හරි රස බලන්න පුළුවන්. මම අද හැදුවේ එగ్ කරි එකක්. ඉතින් මේ වගේ රසවත් ලේසි රෙසිපීස් එක්ක තව ඉස්සරහදී අපි හමු වෙමු. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙනම යන්න.